පින්නත්නි උපදින සේරටම ඇවිදින්න පුළුවන්ද? උපදින සේරටම ඇවිදින්න බෑ. උපදින සේරටම කතා කරන්න පුළුවන්. කතා කරන්න බෑ. උපදින සේරම අපි වගේ අංග සම්පූර්ණව ඉන්නවද? නෑ. පින්නතුනේ මිනිස්සු වෙලා උපදින්නේ සංසාරේ කල්ප ගානකින්. එහෙම ඉපදුනහමත් මේ විදිහේ භාග්‍යවන්ත අවස්ථාවක් හම්බෙන්නේ බොහොම කාලෙකින්, අතිශය කලාතුරකින්. අපිට පුළුවන් දැන් කට ඇරලා හොඳට නමස්කාර කියන්න බැරි? ඕක හැමෝටම කියන්න පුළුවන් බෑ. සංසාරේ කවදනම් අය බුදුහාමුදුරුවන්ට නමස්කාර කරන්නද? මතක තියාගන්න. නමෝ තස්ස භගවතු වරහතෝ කියලා කියනකොට මොකක්ද අපිට මතක් වෙන්න ඕන? මගේ බුදුහාමුදුරුවන්ට නමස්කාර වේවා. එහෙමනේ. ඇයි මන් දැන් මේක මෙහෙම කියන්නේ? කවදානම් ආය නමස්කාර කරන්නද බුදුහාමුදුරුවන්ට? මිනිස්සු වෙලා ඉපදුණු පමණින් ඕක කරන්න පුළුවන්ද? ඒකට කතා කරන්න පුළුවන් වෙන්න එපා. මිනිස්සු වෙලා ඉපදුණු පමණින් බෝධින්නාන්සේ ඉස්සරහින් වාහනේ යනකොට අත් දෙකෙක් අහුවෙනවද? ඒකට මිනිස්සු අන්දගොළු බිහිරි කොර නැතුව උපදින්න ඕන. ඒකට කොච්චර භාග්‍යයක් තියෙන්න ඕන? සංසාරේ කවදනම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ? මතක තියාගන්න. බුදුන් සරණ යන්න තියෙන්නේ. ධම් සරණ යන්න තියෙන්නේ. මහා සංඝයා සරණ යමි කියලා පතන්න අදිෂ්ඨාන කරන්න තියෙන්නේ. මනුෂ්‍යාත්ම භාවයේ විතරයි. මෙහෙම දේශනා කරන්න හේතුව